ආයුබෝවන් දකුණු පළාත් සමෝපකාර සේවක කමිෂන් සභාව අඩවැටුප් සහිත නිවාඩු අසනීප වූ සේවකයෙකුට ඔහුගේ අනියම් වාර්ෂික හා ඉකුත් නිවාඩු අවසන්ව තවදුරටත් නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය වූහොත් රජයේ රෝහලකින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකයක් මත සේවකයාට අඩවැටුප් සහිත නිවාඩු අනුමත කළ හැකිය. කෙසේ වෙතත් එකවරකට අනුමත කළ හැකි උපරිම අඩවැටුප් නිවාඩු ප්‍රමාණය මාස 3කට සීමා විය යුතුය. ඉහත වගන්තිය ප්‍රකාරව ලබාගත හැකි අඩවැටුප් නිවාඩු අවසන්ව ඇතත් යම් රෝගී තත්ත්වයක් නිසා තව දුරටත් නිවාඩු අවශ්‍ය වුවහොත් ඒ සඳහා රජයේ රෝහලකින් නිකුත් කරන ලද වෛද්‍ය වාර්තාවක් මත මාස 6ක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාගත හැකිය. අඩවැටුප් කාල පරිච්ඡේදයට වැටෙන සති අන්ත හා අනිකුත් සියලුම නිවාඩු දින වැටුප් සහිත නිවාඩු දින සේ සැලකිය හැකිය. සේවකයෙකුට අඩවැටුප් සහිත නිවාඩු ලබාගෙන නැත්නම් ඔහුගේ සේවා කාලය ගණනය කරන අවස්ථාවේදී ඔහු ලබාගත් අඩවැටුප් සහිත නිවාඩු කාල පරිච්ඡේදයෙන් අඩක් පමණක් සේවා කාලයට ඇතුළත් කළ යුතුය. වැටුප් රහිත නිවාඩු සේවා කාලයට ගණනය නොකළ යුතුය.